සුබ වෙන්න ඕන හැමෝටම. අද 2026 මාර්තු 27 වෙනිදා. ඉතින් අද දවසේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු මිල ගණන් වෙනස් වෙලා තියෙන්නේ කොහොමද කියලා අපි බලමු. ගෝවා රුපියල් 70ත් 100ත් අතර. මල් ගෝවා රුපියල් 200ත් 250ත් අතර. බෝංජි රුපියල් 250ත් 320ත් අතර. කැරට් රුපියල් 250ත් 330ත් අතර. බීට්‍රූට් රුපියල් 55ත් 60ත් අතර. තක්කාලි රුපියල් 40ත් 50ත් අතර. රාඹු රුපියල් 20ත් 30ත් අතර. පිපිඤ්ඤා රුපියල් 60ත් 80ත් අතර. අර්තාපල් රුපියල් 250ත් 260ත් අතර. ලීක්ස් රුපියල් 130ත් 160ත් අතර. වැටකොළු රුපියල් 150ත් 180ත් අතර. බණ්ඩක්කා රුපියල් 70ත් 80ත් අතර. පතෝල රුපියල් 60ත් 70ත් අතර. කරවිල රුපියල් 70ත් 100ත් අතර. තුඹ කරවිල රුපියල් 500ත් 550ත් අතර. වට්ටක්කා රුපියල් 45ත් 80ත් අතර. බටු රුපියල් 100ත් 130ත් අතර. දෙහි රුපියල් 90ත් 100ත් අතර. ඉඟුරු රුපියල් 280ත් 300ත් අතර. කහ රුපියල් 190ත් 200ත් අතර. පොලොස් රුපියල් 70ත් 80ත් අතර. ලූණු රුපියල් 240ත් 280ත් අතර. ගොටුකොළ රුපියල් 25ත් 30ත් අතර. අලිපේර රුපියල් 200ත් 550ත් අතර. පේර රුපියල් 160ත් 220ත් අතර. කොමඩු රුපියල් 50ත් 55ත් අතර. පැපොල් රුපියල් 190ත් 220ත් අතර. අන්නාසි රුපියල් 260ත් 270ත් අතර. දියුල් රුපියල් 300ත් 400ත් අතර. ඇම්බුම් කෙසෙල් රුපියල් 280ත් 300ත් අතර. සීනි කෙසෙල් රුපියල් 100ත් 120ත් අතර. ඇඹුල් කෙසෙල් රුපියල් 80ත් 100ත් අතර. කෝලිකුට්ටු කෙසෙල් රුපියල් 280ත් 300ත් අතර. රටකජු රුපියල් 640ත් 650ත් අතර. පොල් රුපියල් 120ත් 130ත් අතර. සුදුලූණු රුපියල් 360ත් 380ත් අතර. නෝකෝල් රුපියල් 70ත් 100ත් අතර. කැකිරි රුපියල් 20ත් 30ත් අතර. එළබටු රුපියල් 120ත් 130ත් අතර. දඹල රුපියල් 130ත් 150ත් අතර. මෑකරල් රුපියල් 70ත් 100ත් අතර. කෙසෙල් මුව රුපියල් 50ත් 70ත් අතර. ඇඹරැල්ලා රුපියල් 70ත් 100ත් අතර. අමු මිරිස් රුපියල් 250ත් 280ත් අතර. නයි මිරිස් රුපියල් 550ත් 600ත් අතර. කංකුම් රුපියල් 25ත් 30ත් අතර. බතල රුපියල් 70ත් 100ත් අතර. මුං ඇට රුපියල් 800ත් 900ත් අතර. කඩල රුපියල් 330ත් 340ත් අතර. ඉතින් අද දවසේ ඔන්න ඔය විදිහට තමයි මිල ගණන් වෙනස් වෙලා තියෙන්නේ. දිනෙන් දින අඩු වැඩි වෙන එළවලු මිල ගැන දැනගන්න අපේ channel එකත් subscribe කරලා දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න.